කොහොමද යාළුවනේ අද අපි කරන්නේ හතරෙන් වීඩියෝ එක මේකින් කියන්නේ කොහොමද මේක මේ MCQ ලොක්කා කියන මේ වෙබ්සයිට් එක කොහොමද යූස් කරන්නේ කියලා. එතකොට මට පෙන්වන්න ඕනේ මේකේ තියෙන ෆීචර්ස් අපි ඒකට යූස් කරන්නේ කොහොමද කියලා. දැන් තුන්වෙනි එකේ මම පෙන්නුවා කොහොමද account එකක් හදන්නේ කියලා. මම දැන් ඒ account එකට log වෙලා ඉන්නේ චාමර කියලා. දැන් ස්ටුඩන්ට් කියන රෝල් එක යටතේ ඔයාලට හෝම් පේජ් එක මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයාට මේකේ ෆිල්ටර් කරන්න පුළුවන් A level හරි O level හරි. ඔයාට A level කරොත් ෆිල්ටර් කරොත් A level සබ්ජෙක්ට් ටික විතරයි මෙතනින් පෙන්වන්නේ. ඊට O level විතරක් ඕන නම් O level සබ්ජෙක්ට් ටික ඔයාට ෆිල්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ මීඩියම් එක අනුව භාෂාව මාධ්‍ය අනුව සිංහලද ඉංග්‍රීසි අනුව ඊට පස්සේ ඔයා A level සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා ආට සබ්ජෙක්ට් වයිස් ඕන සිලෙක්ට් කරන්න පුළුවන්. මම accounting business studies economics. එතකොට මේ කියනවා ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරන ආර්ථික විද්‍යාව. මට සිංහල මීඩියම් විතරක් ඕන නම් සිංහල මීඩියම්. මේ වගේ ඔයාලට ෆිල්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ රීසෙට් කරලා දාන්න පුළුවන්. තිබ්බ විදිහට මේ ටික කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account එකට ගියොත් ඔයාගේ account එකේ ඔයාගේ දැන් මේ අලුතෙන්ම හදපු account එක මේකේ my subjects කියලා දැන් මොකුත් subjects අපි buy කරලා නැහැ. ඒ හින්දා subjects එකක්වත් පෙන්වන්නේ නැහැ. ඊට my results කියලා අපි මොකුත් papers කරලා නැහැ. එතකොට results මොකුත් පෙන්වන්නේ නැහැ. purchasing history ඔයා purchase කරනවා නම් subject එකක්. එතකොට ඒකේ history එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒව මොකුත් නැහැ. ඔයාට profile details ඔයාට ඕන නම් ඔයාගේ profile එක picture එකක් දාන්න පුළුවන් මෙතනින්. name එක වෙනස් කරන්න පුළුවන්. email එක වෙනස් කරන්න බෑ. එතකොට ඔයාලා image එකයි name එකයි ඔයාට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් එක සබ්ජෙක්ට් එකකට ගියොත් මම මේකෙන් තෝරගන්නම් O level ගිණුම් කරණය සහ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය තියෙනවා. භෞතික විද්‍යාව තියෙනවා. අපි දැන් භෞතික විද්‍යාවට යමු. භෞතික විද්‍යාව කියන පාඩමට ගියොත් මේකේ overview එක දීලා තියෙනවා. 2024 ස්ටැටිස්ටික් ටික දීලා තියෙනවා. ඊට පස්සේ ඇවරේජ් ස්ටැට්ස් ටික දීලා තියෙනවා 2017 ඉඳන් 2024 වෙනකම්. ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙච්චර ගාණක් ළමයි ඉඳ ගන්නවා 79000ක් 70%ක් පාස් වෙනවා 30%ක් ෆේල් වෙනවා. සාමාන්‍යයෙන් 104ක් වගේ තමයි A grade එකක් ගන්න. මේකේ ස්ටැටිස්ටික් ටික ඔයාට ස්ටැට්ස් ටික බලන්න පුළුවන්. මෙතන වෙනම ටැබ් එකක් තියෙනවා. මේ ටැබ් හතරක් තියෙනවා. පාස් පේපර්ස් ටික බලන්න පුළුවන්. ඊට පස්සේ සිලබස් එක බලන්න පුළුවන්. මේ ලෙසන්ස් 11ක් තියෙනවා. මේක ඕන නම් සිලබස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. භෞතික විද්‍යාව ඊට පස්සේ මේ තියෙන සංඛ්‍යානේ එක එක ස්ටැට්ස් ටික 2017 ඉඳන් 24 වෙනකම් කොහොමද A ගත්ත කට්ටිය B ගත්ත කට්ටිය ඒ වගේ ස්ටැට්ස් ටික දීලා තියෙනවා. graph විදිහට counts by ඊට පස්සේ percentage එකක් wise ඔයාට idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මීට කලින් උත් කරලා තියෙනවා. ඒක මම ඉක්මනට කරන්නේ. ඊට පස්සේ lesson wise questions බලන්න පුළුවන්. දැන් 2017 අනිත් ඒවා ඔක්කොම අපි ලොක් කරලා තිනවා. බයි කරොත් ඔයාට lesson wise questions බලන්න පුළුවන්. යාන්ත්‍ර විද්‍යාවට කොහොමද ආවේ ඒ 2017 එහෙම. ඊට පස්සේ දැන් මේකේ වැදගත්ම දේ තමයි papers කරන එක. දැන් මම ආය යනවා එතනට භෞතික විද්‍යාව. මේකේ දැන් papers යටතේ ඔයාලට 2017 එක හැම පේපරේම හැම සබ්ජෙක්ට් එකේම 2017 කියන එක ෆ්‍රී. ඔයාලට මේක ෆ්‍රී කරලා බලන්න පුළුවන්. ඕන තරමක් කරන්න පුළුවන්. ඔයාලට account එකක් හදලා කරන්න තමයි තියෙන්නේ. එතකොට 2017 එකට ගියොත් 2017 ඔයාලට ඒ overview එක පෙන්නනවා. කොච්චර ළමයි ඉඳගත්තද? කී දෙනෙක් පාස්ද? කී දෙනෙක් ෆේල්ද? කී දෙනෙක් A අරන් තියනවද? ඔයාලට මේකෙන් බලන්න පුළුවන් A B C S F ගත්ත ප්‍රතිශතය. ඒක graph එකක් විදිහට මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේකේ පෙන්නනවා සිංහල මීඩියම් ඊට පස්සේ
පැය 2යි ප්‍රශ්න 50ක් තියෙනවා. ඔයාලට මෙතන පළවෙනි පාර්ට් එක තමයි MCQ. දෙවෙනි පේපරේ එතකොට දෙවෙනි පේපරේට පේපර් එකයි මාකින් ස්කීම් එකයි මේ කමින් සූන් කියලා දාලා තිනවා. අපි ඒක ඇඩ් කරනවා ඉස්සරහට. පේපරේ PDF එක මාකින් ස්කීම් එකේ PDF එකයි. දැන්ට මේ MCQ එක දාලා තියෙනවා. ඔයාලට MCQ ක්ලික් කරාම ඔයාලට යන්න පුළුවන් මේ පේපර්ස් එකට. මේ MCQ පේපරේ මේ MCQ පේපර් එකේ පුහුණු වන ආකාර දෙකක් දාලා තියෙනවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එකක් විභාග ආකාරය අනිත් එක ඉගෙනුම් ආකාරය කියලා. ඒ කියන්නේ එක්සෑම් මෝඩ් එකයි ලර්නින් මෝඩ් එකයි. මේක සරලව විස්තර කරොත් එක්සෑම් මෝඩ් එකේ ඔයගලන්ට තියෙනවා ටයිම් ලිමිට් එකක් පැය 2යි. එතකොට ඒක නිකන් එක්සෑම් එකක් කරනවා වගේ තමයි. ඒ ටයිම් ලිමිට් එක යටතේ ඒ කියන්නේ ඒ ලිමිටඩ් ටයිම් එක යටතේ පැය 2 ඇතුළත ඔයා කරන්න ඕනේ විභාගෙ. ඔයාට ඒක සබ්මිට් කරන්න ඕනේ පැය 2කට කලින්. එහෙම සබ්මිට් කරේ නැත්නම් ඔටෝමැටික් ඒක සබ්මිට් වෙනවා. ස්වයංක්‍රීයව ඒක සබ්මිට් වෙනවා. මේ ඉගෙනුම් ආකාරය ඔයාට එහෙම කිසිම කන්ස්ට්‍රේන්ට් එකක් නැහැ. කියන්නේ ලිමිට් එකක් නැහැ. පැය 2යි කියලා එහෙම ලිමිට් එකක් නැහැ. ඔයාට කැමති වෙලාවක් අරගෙන ඔයාට විභාගේ පේපරේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කරගෙන යන්න පුළුවන්. මේ දෙක තමයි ප්‍රධාන වෙනස. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාට විභාග ආකාරය කොහොමද එක්සෑම් මෝඩ් එකෙන් කොහොමද පේපරේ ඔයාට කරන්නේ සහ ලර්නින් මෝඩ් එකෙන් කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.